ඔබ හැමදාම පන්සලට යනවා. ඉතින් ඒ පන්සලේ ලස්සනට සුදු පාට දිලිසෙන චෛත්‍යය ඔබලා දැකලා තියෙනවා. ඉතින් අන්නේ චෛත්‍යය ඇයි රවුමට හැදුවේ? කොටුවට හදන්න තිබුණානේ. ඉතින් අද අපි හදන චෛත්‍යයක් ගාවට ගිහිල්ලාම මෙන්න මේ කොටුවට චෛත්‍යයක් හදන්න නැතුව රවුමට ඇයි චෛත්‍යයක් හැදුවේ? එතකොට මේකට පසුබිම් වෙච්ච විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔබ දකින්නේ දැනට ඉදිවෙමින් පවතින චෛත්‍යයක්. ඉතින් වීඩියෝ පටය අවසන් වෙන තෙක් නරඹන්න. එවිට ඔබට විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික කියන කාරණා දෙක ඔස්සේම ඔබ හැමදාම වන්දනාමාන කරන මේ චෛත්‍යයට අපේ මුතුන් මිත්තන් දුන්නු තැන, එතකොට මේක හදන්න පාදක කරගත්ත කරුණු මොනවද කියලා ගොඩාක් වැදගත් තොරතුරු ඔබගේ දැනුමට එකතු කර ගැනීමට හැකි වේවි. ඉතින් අප ඔබ වෙත ඉදිරිපත් කරන පළමු කරුණ. මේ ඔබ දකින්නේ කොටු ආකාරයට චෛත්‍යයක් නැත්තම් මුලින්ම ගර්භය හැදුවා නම් කුමක්ද වෙන්නේ කියලා. මේ චෛත්‍ය මත භාරය නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය මගින් ඇති කරන තෙරපම ගොඩක් වැඩි. ඉතින් අන්න එතකොට මෙන්න මේ බිත්ති හතරස් බිත්ති ආකාරයට හැදුවා නම් එහෙම මේ බිත්ති කෙරවල වලට යෙදෙන පීඩනය වැඩි. එතකොට මේ බිත්ති පුපුරන සම්භාවිතය වැඩි. ඒක නිසා තමයි එක හේතුවක් වෙන්නේ මෙන්න මේ චෛත්‍ය රවුමට හදන්න. ඉතින් දැන් අපි කතා කරමු දෙවෙනි කාරණාව. මේ චෛත්‍යයක් ඇයි රවුමට හදන්න බලපාන ප්‍රධාන කාරණාව වෙන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණයෙන් යෙදෙන බලය. දැන් ඉස්සෙල්ලා අපි කොටුවට හදුවට පස්සේ බිත්ති අයිනටනේ බලය යෙදුනේ. ඒ වුණාට මෙන්න මේ රවුමට හදුවට පස්සේ බලය හැමතැනම නැත්තම් ගුරුත්වාකර්ෂණය මගින් ඇති කරන පීඩනය වටේටම බෙදලා යනවා. ඉතින් ඒක නිසා එක තැනකට විතරක් බලය යෙදෙන්නේ නැහැ. ඒක නිසා චෛත්‍යයක් රවුමට හදලා තිබ්බම හරි හැම තැනටම සමබර ලෙස බලය විහිදලා යනවා. ඉතින් හදිස්සියවත් භූමිකම්පාවක් වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම මෙන්න මේ චෛත්‍යයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කාරණා අංක 3. මේ චෛත්‍යයක් මෙන්න මේ වගේ රවුම් හැඩයට හැදලා තිබුණාට පස්සේ ඔන්න බලන්න ඔබ රූපංක 1 තියෙන බිත්තියක්. බිත්තියකට හුලම් පාරක් එනකොට මොකද වෙන්නේ? ඒ බිත්තිය මත සුළඟ මගින් ඇති කරන පීඩනය වැඩි. හැබැයි කවදාවත් මේ චෛත්‍යයක තියෙන හැඩේ මේ රවුම් හැඩේ හින්දා සුළඟ මගින් පීඩනයක් චෛත්‍යය රැදි කරන්නේ නැහැ. මොකද සුළඟ වැදිච්ච ගමන්ම අනිත් පැත්තට උඩට ගිහිල්ලා වෙලා අනිත් පැත්තෙන් සුළඟ ගමන් කරනවා. ඉතින් ඒක නිසා චෛත්‍යයක් මත සුළඟ මගින් ඇති කරන පීඩනය ගොඩාක් අවමයි. ඒ වගේම තමයි වැස්ස. වැස්ස වෙලාවට ඔයා හිතන අපි ඉස්සර කොටුවට හදලා තියෙන දේක වතුර රැඳෙන ප්‍රමාණය. ඒ වුණාට චෛත්‍යයක් කවදාවත් වතුර රැඳෙන්නේ නැහැ. වතුර ඔක්කොම පහළට ගාගෙන යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ඊගාවට අපි කතා කරන්නේ මේකේ තියෙන ආධ්‍යාත්මික කාරණාවක් ගැන. විශ්ව ශක්තිය යන්ත්‍රණාවක් මදුව ක්‍රියාත්මක කරනවා කියන එක ඔබ දන්නවද? ඒ කියන්නේ මෙන්න මේ චෛත්‍යයේ තියෙන හැඩය අනුව මේ චෛත්‍ය මගින් එක ප්‍රදේශයකට එක තරංගකාර ආකාර හැඩයක් නොවන විදිහට හැම පැත්තටම සමානුපාතිකව බෙදලා යන තරංග නිකුත් කරනවා. ඉතින් සමහරක් විට මේක ඇතුළත තැන්පත් කළ ධාතුන් වහන්සේලාගේ ආදී වූ තියෙන ඒ ශක්තියින් හරි ආකාරව හැම පැත්තටම බෙද යන විදිහට තමයි මෙන්න මේ චෛත්‍ය හැඩය හදලා තියෙන්නේ. එතකොට මේ චෛත්‍ය ඉහළට යනකොට පොඩි වෙන්නේ ඇයි? ඉහළට යනකොට පොඩි වෙන විදිහට චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ අපිට අපේ ජීවිතයේ බුදුදහම තුළ මෙන්න මේ අපි ගමන් කර යුතු මාර්ග චෛත්‍ය තුළින් නිරූපණය වෙන ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් අපට අපගේ ජීවිතේ චෛත්‍යයක් ළඟට ගියම ඇති කරන මානසික සුවය ගැන ඔබ කල්පනා කරලා බලන්න. මෙන්න මේ මානසික සුවයට පවා මේ චෛත්‍යයක හැඩය බලපාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ චෛත්‍යයක් නිර්මාණය කිරීමේදී විශේෂිත වූ කිහිපයක්ම තියෙනවා. ඒ ගැනත් අපි වීඩියෝ අවසානයට ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ චෛත්‍යයක හැඩය රවුම් එකකින් අදහස් කරන්නේ මේ චක්‍රයක හැඩයක්. මේ චක්‍රය කියන්නේ සංසාර ගමන නැත්තම් නිමාවක් ලෙස සසර ගමන කියලත් අපි අහලා තියෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ නිමාවක් ලෙස සසර ගමන මේකේ නිරූපණය වෙනවා කියලා කියන්නේ? ඔබ බලන්න රවුමක හැඩය. රවුමක ඔබ එක තැනකින් යන්න පටන් ගත්තොත් එහෙම ඒ ගමන ගිහිල්ලා කොච්චර ගියත් ඒ රවුම දිගේ රවුම ඉවර වෙන තැනක් ඔබට හොයාගන්නට පුළුවන් වෙනවද? බෑ නේද? අන්න ඒ වගේ තමයි මේ සංසාර ගමනක් කියන එක මෙන්න මේ චෛත්‍යයෙන් නිරූපණය වෙනවා. එතකොට මේ චෛත්‍ය උඩට යන්න කොටු හැඩ, එතකොට මේ එක හැඩතල වලින් නිරූපණය කරන දහම් කාරණා ගොඩක් තියෙනවා. මේ වීඩියෝ පටේ දීර්ඝ වෙන හන්දා අපි අද ඒ කාරණා ගැන කියන්නේ නැහැ. හැබැයි ඔබගේ දැනුමට අනුව එම කාරණා ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. ඉතින් අපි පෙන්වන්නම් ඔබට ඊගාවට චෛත්‍ය වර්ග කිහිපයක් රූපරාමු එක්ක. ඉතින් බලන්න ධාන්‍යාගාර චෛත්‍ය. ඒ කියන්නේ ධාන්‍ය ගොඩක් ආකාරයට තියෙන විදිහට පේන ආකාර නිර්මාණය කර ඇති
චෛත්‍යය තමයි ධාන්‍යාගාර චෛත්‍යය කියලා කියන්නේ. එතකොට ඊගාවට තියෙනවා ගාණ්ඨාකාර චෛත්‍යය. ඒ කියන්නේ ගාණ්ඨාරයක හැඩයාකාරයට නිර්මාණය කරපු චෛත්‍යය. ඊට පස්සේ බුම්බුලාකාර චෛත්‍යය. ඒ කියන්නේ දිය බුබුලක ආකාරයෙන් නිර්මාණය කරපු චෛත්‍යය. ඊට පස්සේ ඝටාකාර චෛත්‍යය තියෙනවා. ඒ වගේම පద్මාකාර, ඒ කියන්නේ නිලුම් මලක හැඩයට නිර්මාණය කරපු චෛත්‍යය තියෙනවා. ඊට පස්සේ අම්ලාකාර චෛත්‍යය තියෙනවා. මෙන්න මේ ආකාරයට චෛත්‍ය වර්ග 6ක් අපිට ප්‍රධාන වශයෙන් දැක් ගැනීමට හැකි වෙනවා. ඉතින් ඔබත් මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ ගැන පහින් කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්.